සුබ දවසක්. ඔන්න අපි අද ගෙනාවා ලක්ෂ 65 ඉඳන් නියම ගෙවල් 6ක්. නිවස පිටුපස සුන්දර වෙල්යායක් තියෙන ගෙදරකුත් අද අපි පෙන්නනවා. වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. හොඳම ගෙදර අන්තිමට. ඔයත් නිවසක් හොයන කෙනෙක් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මුලින්ම අපි යන්නේ අතුරුගිරිය ශාන්තා ලෝකගම පිහිටිලා තියෙන මේ ලස්සන තනිතට්ටුවේ නිවස බලන්න. මේක පර්චස් 14 ඉදිවුණු නිවසක්. නිදන කාමර 3ක්, බාත්රූම් එකක් සහ පිටතින් සර්වන්ට්ස් බාත්රූම් එකකුත් මේ ගෙදරට ඇතුළත්. මේ ගෙදර විශේෂත්වය තමයි මේක විකිණීම සඳහාම හදපු ගෙයක් නෙවෙයි නිසා Tamanට පදිංචි වෙන්න හොඳ තත්වයෙන් තියෙනවා. ලොකේෂන් එක ගැන කතා කළොත් බස් පාරට මීටර 100ක් වැනි කෙටි දුරකින් පිහිටා තියෙන නිසා ප්‍රවාහන පහසුකම් හොඳටම තියෙනවා. අතුරුගිරිය හන්දියට තියෙන්නේ කිලෝමීටර 2ක දුරක් විතරයි. මේ නිවසේ වටිනාකම ලක්ෂ 160යි. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ ගම්පහ තියෙන මීට වඩා ලාභ ගෙදරකට. දැන් අපි යමු ගම්පහ දෙල්ගොඩ අහුගම්මන ප්‍රදේශයට. මේ තියෙන්නේ පර්චස් 25ක විශාල ඉඩමක පිහිටලා තියෙන ලස්සන නිවසක්. මේ නිවසේ ලොකු සාලයක්, නිදන කාමර 3ක්, මුළු තැන්ගයක් සහ හොට් වෝටර් සවි කරපු බාත්රූම් එකක් තියෙනවා. මහමෙවුනා බෞද්ධ විද්‍යාලයට මීටර 300ක් වඩේ පොඩි දුරක් තියෙනවා. දෙල්ගොඩ නගරයට කිලෝමීටර 5යි. බියගම අපනයන කලාපයට කිලෝමීටර 6යි. මේකේ විශේෂත්වය තමයි පොල් ගස් 6ක්. අඹ ගස් ලැබු, රම්බුටන්, ජම්බු, නෙල්ලි, පේර, වෙරළු, කොස් වගේ ගස් ගොඩක් මේ ඉඩමේ තියෙනවා. සල්ලි හදිස්සියක් නිසා ලක්ෂ 65කට ඉක්මනින් විකුණන්න දාලා තියෙනවා. මේ ගෙදර දෙන්නේ අත්පිට මුදලට විතරයි. වැඩි විස්තර දැනගන්න ඩෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ පිළියන්දල බස් පාරට ළඟින්ම තියෙන ගෙදරක් බලන්න. අපි ඊළඟ තේරීම පිළියන්දල කහතුඩුවෙන්. වාස්තු විද්‍යානුකූලව ප්‍රමිතිමත් අමුද්‍රව්‍ය යොදා ඉදිකරපු මේ තනි තට්ටුවේ නිවසට අපි දැන් අවධානය යොමු කරමු. පර්චස් 10ක ඉඩමක පිහිටලා තියෙන මේ නිවසේ නිදන කාමර 3ක් තියෙනවා. ඉන් එක් කාමරයක් AC කරලා. බාත්රූම් එකක් වගේම අලංකාර පැන්ට්‍රි කබඩ් සවි කරපු අංග සම්පූර්ණ මුළු තැන්ගයකුත් මේකේ තියෙනවා. තාප්පය, ගේට්ටුව සහ CCTV කැමරා පද්ධතියත් එක්ක ඉහළ නේවාසික පරිසරයක් මේ නිවසට ලැබෙනවා. කහතුඩු අධිවේගී පිවිසුමට මීටර 650යි. ඒ වගේම හොරණ කොළඹ බස් පාරට විනාඩි 2ක් ඇතුළත ළඟා වෙන්න පුළුවන්. මේ නිසා නඩරේට ඉක්මනින් පහසුවෙන් යන්න එන්න පුරුවන්කම ලොකු වාසියක්. අනුමත ලියකියවිලි තියෙන නිසා බැංකු ණය පහසුකම් ලබා ගන්නත් පුළුවන්. මේ නිවසේ මිල ලක්ෂ 165යි. මිල සාකච්ඡා කරගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට කතා කරන්න. ඊළඟට අපි යන්නේ ලස්සන වෙල්යායත් පිටිපස්සේ තියෙන තට්ටු දෙකේ ගෙයක් බලන්න. මේ තියෙන්නේ කුරුණෑගල නුවරපාර මිල්ලව ප්‍රදේශයෙන් විකිණීමට ඇති ලස්සන තට්ටු දෙකේ නිවසක්. කුරුණෑගල නුවරපාරට විනාඩි 2ක දුරින් පිහිටා තියෙන මේ නිවසට ඕනෑම වාහනයකින් පහසුවෙන් එන්න පුළුවන්. ඒ වගේම වටපිටාව ඉතාම වැදගත් මිනිසුන් සිටින පරිසරයක්. පර්චස් 19 ඉඩමක තමයි මේ නිවස ඉදිවලා තියෙන්නේ. නිවස පිටුපසින් තියෙන සුන්දර වෙල්යාය නිසා හරිම නිස්කලංක වටපිටාවක් ලැබෙනවා. නිවසේ කාමර 3ක්, සාලයක්, මුළු තැන්ගයක්, බාත්රූම් එකක්, ටීවී රූම් එකක් සහ බැල්කනි 3ක් තියෙනවා. මේ සම්පූර්ණ නිවසම ටයිල් කරලා සිවිලිම් දාලා ලස්සනට හදලා ඉවරයි. ඒ වගේම ලිඳකුත් තියෙන නිසා වතුර ප්‍රශ්නයක් එන්නේ නැහැ. නිරවුල් ඔප්පු තියෙන නිසා බැංක් ලෝන් පහසුකම් ලබා ගන්නත් පුළුවන්. කලින් ලක්ෂ 160කට තිබිලා දැන් මිල අඩු කරලා තියෙනවා. නව මිල දැනගන්න කතා කරලා සාකච්ඡා කරගන්න පුළුවන්. වැඩි විස්තර සහ මිල ගණන් දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඊළඟට අපි යන්නේ වැල්ලම්පිටිය නගර ආසන්නයෙන් තියෙන බ්‍රෑන්ඩ් නිව් අලුත්ම ගෙදරක් බලන්න.
අපි දැන් අවධානය යොමු කරමු වෙල්ලම්පිටිය නගරාසන්නයෙන් විකිණීමට ඇති මේ අලුත්ම නවීන නිවසට. පර්චස් 6ක ඉදිවුණු වර්ගාඩි 1224ක මේ නිවස නිදන කාමර 3කින් සහ බාත්රූම් 2කින් සමන්විතයි. මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. නිදහස් වටපිටාවකින් සමන්විත මේ නිවස මිලදී ගත්ත සැනින් පදිංචියට සුදුසුයි. සම්පූර්ණයෙන්ම ටයිල් කරලා අංග සම්පූර්ණ පැන්ට්‍රි කබඩ් සවි කරලා තියෙනවා. අඩි 12ක පිවිසුම් මාර්ගයකට මුහුණලා තියෙන මේ නිවසට වට තාප්ප දාලා රෝල ගේට්ටුවක් සහ විකට් ගේට්ටුවකුත් සවි කරලා තියෙනවා. වාහන නවත්තන්නත් ප්‍රමාණවත් ඉඩකඩ තියෙනවා. ප්‍රධාන පාරට මීටර 10ක් වැනි කෙටි දුරකින් පිහිටා ඇති මේ නිවස ඉන්ධන පිරවුම් හල්, සුපිරි වෙළඳ සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම් සහ බැංකුවලට විනාඩි කිහිපයකින් ළඟා වෙන්න පුළුවන් විදිහට පිහිටලා තියෙනවා. වෙල්ලම්පිටිය නගරයට කිලෝමීටර 1.5ක්, පෑලියගොඩ අධිවේගී පිවිසුමට කිලෝමීටර 3ක් වගේන කොළඹ නගරයට පෑලියගොඩට සහ කැලණියට විනාඩි 10කින් යන්න පුළුවන්. මේකට නිරවුල් ඔප්පු තියෙන නිසා බැංකු ණය පහසුකම් ලබා ගන්නත් පුළුවන්. මේ අලුත්ම නිවස ලක්ෂ 240කට විකිණෙනවා. අයිතිකරුගේ දුරකථන අංගය පහලින් ලබා ගන්න. ඊළඟට අපි යන්නේ බත්තර මුල්ලා තලා හේනාවට තියෙන ලොකු නිවසක් බලන්න. බලන්න මේ බත්තර මුල්ල තලාහේන අවටින් අපි ඔයාලට අරගෙන ආපු වටිනා නිවසක්. මේක ගෙවල් දෙකක් වගේ පෙනුනට පර්චස් 10ක තනි ගෙවක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ආරක්ෂාවට රෝලින් ෂටර් දෙකක් දාලා තියෙනවා වගේම එක පැත්තක් වාහන නවත්තන්න වෙන් කරලා තියෙනවා. ගෙදරට එන අමුත්තන්ට උන්නත් වාහන නවත්තන්න පුළුවන්. මේ ගෙදර නිදන කාමර 3ක් සහ බාත්රූම් 2ක් තියෙනවා. ප්‍රධාන නිදන කාමරයට ඇටච්ඩ් බාත්රූම් එකක් තියෙනවා වගේම එළියේ සේවක බාත්රූම් එකකුත් තියෙනවා. මේක දැනට තනි ටට්ටුවේ ගයක් වුණත් උඩ ස්ලෑබ් එක දාලා තියෙන නිසා ඔයාලට තව කාමර දෙකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතයේදී ගෙදර වටිනාකම තවත් වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. පිහිටීමත් ගොඩක් වැදගත්. බත්තර මුල්ල කොළඹ බස් පාරට මීටර 300කින් වගේ ඉතාම ආසන්නව පිහිටලා තියෙනවා. බත්තර මුල්ල හන්දියට කිලෝමීටර 2ක් වගේ දුරක් තියෙනවා. ඒ වගේම කොස්වත්තට කිලෝමීටර 1ක් සහ මාලබේටත් කිලෝමීටර 1ක් වගේ දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ නිසා සියලුම නාගරික පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ වටිනා නිවස ඔයාලට ලබා ගන්න පුළුවන් ලක්ෂ 275කට. මේ මිල සාකච්ඡා කරගන්නත් පුළුවන්. අයිතිකරුගේ දුරකථන අංකය පහලින් ලබා ගන්න. ඉතින් අද අපි ගෙනාපු ගෙවල් ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න. හැමදාම අලුත් ගෙවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක like කරලා ගෙවල් හොයන යාළුවන්ටත් share කරන්න. අපිව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් අපේ Facebook පිටුවට එන්න. ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.